හලෝ යුවර්ස් කොහොමද ඉතින් අපි මේ තව වීඩියෝ එකකින් බලමු අදත් මෙතඩ් එකක් බලමු ඒ කියන්නේ hide and seek කියලා මෙතඩ් එක. ඒ කියන්නේ කියුබ් එක හංගලා එළියට අරගෙන ආයෙත් එකතු කරන එක. සාමාන්‍යයෙන් දැන් බලමු අපි මේක කරන විදිය මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරිද? ඒ කියන්නේ මේ කියුබ් එක අරගන්නවා ඒක එළියට ගන්නලා ආයෙ උඩට කරනවා. තේරුණාද? ඊට පස්සේ මේකට තමයි කියන්නේ hide එක. ඊට පස්සේ ආයෙ ඒක අවශ්‍යමයි පල්ලෙහාට අරගෙන අතට දාලා උඩට ගන්නවා. කියන්නේ අපිට අවශ්‍ය තැනට ගෙනල්ලා ඒකට උඩට කරන එක තමයි අපි hide and seek method එක කියන්නේ. කියන්නේ hide කරන්නේ බල්ලයට ගෙනල්ලා hide කරලා තියලා ඊට පස්සේ උඩට කරලා ආයෙත් අවශ්‍ය නම් ඒක එකතු කරන එක තමයි අපි කරන්නේ. ඒක තමයි hide and seek method. ඒක මම දැන් මේක මේ cube එකෙන් පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් අපි මේ plus එක එකතු කරනවානේ එකතු කරලා තව method එකයි. මම ඉස්සෙල්ලා කියන්නේ අර r dash u dash කියලානේ කියලා දුන්නේ. ඒ වුණාට මේකේ තව මෙතඩ් එකක් තියෙනවා මේ මුළු ටික එකතු කරගන්න. ඒ කියන්නේ බලමු දැන් අපිට අවශ්‍ය මේ තැඹිලි කොළයි සුදු මේ තැඹිලි කොළයි සුදු එන්න ඕනේ මෙන්න මෙතනට. ඒ කියන්නේ මෙතනට ගේන්න ඕනේ. මේක මෙන්න මෙතනට යන්න ඕනේ. මෙතනට යනවා නම් අපි දැන් මෙතනට ගෙනියන්න ඕන නම් මේක පල්ලෙහාට ගෙනියන්න. පල්ලෙහාට ගෙනල්ලා මේක මෙහෙම එකතු කරලා උඩට කරනවා. දැක්කද ලේසියිනේ. අනිත් එක දැන් මෙතන තියෙන රතුයි කොළයි සුදුයි. මේ මෙතන අතරට තමයි අවශ්‍ය. මේක තියෙන්නේ මේ පැත්තේ සුදු. එහෙනම් මේ පැත්ත තියෙනවා නම් මේ පැත්තේ ගන්න ඕනේ. එහෙනම් මෙයාව ගිහිල්ලා අපි මේ පැත්තට ගිහලා හයිඩ් කරලා මෙහෙම ගෙනවා. එන එනලා මෙයා මෙහෙම එකතු කරලා ආයෙත් කරනවා. දැක්කද? ඒක එකතු වුණා. දැන් බලමු අපි මෙතනට තව අවශ්‍යයි. මේක පිටපැත්තේ තියෙන්නේ. අපි ඒක එළියට අරගමු. එහෙනම් මෙහෙම එළියට අරගෙන එයා වායේ එකතු කරන්න බලමු. ඒක අවශ්‍ය නිලුයි, රතුයි, සුදුයි. ඒක අවශ්‍ය මෙතනට. මෙයා සුදු ඉන්නේ මේ පැත්තේ. එහෙනම් මෙයාව අපි අනිත් පැත්තට ගෙනහිල්ලා මෙයාව පල්ලෙහාට ගෙනල්ලා මෙහෙම දැක්කද? දැන් මෙතනට අවශ්‍ය එක අපි මෙතන තියෙනවා. ඒ වුණාට මෙයා ඉන්නේ අනිත් සුදුයි තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මෙයාව අනිත් පැත්තට ගේනවා. තේරුණාද? ආයෙත් ඒ දේම කරනවා. දැක්කද? දැන් මෙයා මෙහෙම මෙහෙම පල්ලෙහාට ගෙනල්ලා මෙහෙම එකතු කරොත් එකතු වෙන්නේ නැහැ දැක්කද? අපිට එකතු කරන්න ඕනේ මෙයා නිලි ඉන්නේ මේ පැත්තට. එහෙනම් මෙයාව එකතු කරන්න ඕනේ මෙන්න මේ පැත්තට. එහෙනම් මෙයාව ගෙනියන්න ඕනේ මේ පැත්තට. මේ පැත්තට ගෙනිලා මෙහෙම එකතු කරලා මෙහෙම උඩට කරනවා. තේරුණාද? තේරුණාද? ඒ කියන්නේ මේ දැන් මෙයා මෙතනට ගේන්න ඕන නම් තිබ්බා උඩට කරා. දැක්කද? පළවෙනි ලේයර් එක මේ ස්පීඩ් එක කරනකොට ඉක්මනින් කරගන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ hide and seek method එක කියලා.